ඔබ දන්නවද මිනිසෙකු අවසන් වරට හඳ මත පා තැබුවේ 1972 අවුරුද්දේ ඇමරිකාවේ නාසා ආයතනයේ ඇපලෝ මිෂන් එක යටතේ. එතැන් සිට දශක 50කටත් වඩා වැඩි කාලයක් අපි බලාගෙන හිටියා කවදාද නැවතත් මිනිසෙක් හඳට යන්නේ කියලා. ඒ බලාපොරොත්තු සැබෑ කරමින් නාසා ආයතනය දැන් සූදානම් වෙලා ඉවරයි. ඒ තමයි ආර්ටමිස් මිෂන් එක කියලා කියන්නේ. ඉතින් මං අද කතා කරන්න යන්නේ මේ ආර්ටමිස් මිෂන් එකේ දෙවැනි පියවර වන ආර්ටිමස් 2 මිෂන් එක ගැනයි. එහෙනම් මේ ගැන තොරතුරු දැනගන්න රැඳී සිටින්න අපිත් එක්ක මේ වීඩියෝ එක ඉවර වෙනකල්. ආර්ටිමිස් 2 කියලා කියන්නේ නාසා ආයතනයේ ආර්ටිමිස් වැඩසටහනේ දෙවෙනි පියවරයි. පළමු මෙහෙයුමේදී මිනිසුන් රහිතව යානය පරීක්ෂා කරපු නාසා ආයතනය මෙම මෙහෙයුමේදී ගගනගාමින් 4 දෙනෙකු හඳ වටා රැගෙන ඒමට සැලසුම් කර තිබෙනවා. මෙම ගමන සඳහා ඔවුන් පාවිච්චි කරන්නේ ලොව බලගත්ම රොකට් පද්ධතිය වන SLS. එහෙමත් නැත්නම් ස්පේස් ලෝන්ච් සිස්ටම් රොකට්ටුව සහ ඔරායන් අභ්‍යවකාශ යානයයි. පෘථිවියෙන් පිටත් වන මොවුන් දින 10ක කාලයක් අභ්‍යවකාශයේ ගත කරනවා. දැන් අපි කතා කරන්න යන්නේ මේ ගමන සඳහා සහභාගී වන ගගනගාමීන් පිළිබඳවයි. මේ ගමනට සහභාගී වන ගගනගාමීන් 4 දෙනා සැබවින්ම සුවිශේෂී. මෙහිම අනදෙන නිලධාරියා ලෙස රිස් වයිඩ්මන් කටයුතු කරන අතර වික්ටර් ග්ලෝව හඳ බලා යන පළමු කළු ජාතිකයා ලෙස ඉතිහාසගත වෙනවා. එමෙන්ම ක්‍රිස්ටිනා කෝක් හඳ බලා යන පළමු කාන්තාව බවට පත් වෙනවා. කැනේඩියානු ජාතික ජෙරිමි හැන්සන්ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙනවා. මේ අය හඳ මත පාය තබන්නේ නැති වුණත් හඳට පිටුපසින් කිලෝමීටර් දහස් ගණනක් ඈතට ගමන් කරමින් මිනිසෙක් අභ්‍යවකාශයේ ගිය වැඩිම දුර පිළිබඳව වාර්තාවට ඇතුළත් කරනවා. ආර්ටිමිස් 2 මෙහෙයුමේ ප්‍රධානතම අරමුණ වන්නේ ඔරායන් යානය මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කොතරම් දුරට සමත්ද යන්න පරීක්ෂා කිරීම. මොකද හඳට යනවා කියලා කියන්නේ ඒ හඳට යන ගගනගාමින්ගේ ජීවිත පවා අහිමිවීමට හැකියාවක් තිබෙන භයානක කටයුත්තක්. හඳේ ගුරුත්වාකර්ෂණය පාවිච්චි කරලා හඳ වටා එක් වටයක් කැරකිලා නැවත පෘථිවියට එන මේ ගමනේදී ඔවුන්ට අභ්‍යවකාශ විකිරණවලට සහ අධික සීතල වැනි අභියෝග රැසකට මුහුණ දීමට සිදුවෙනවා. පෘථිවියේ වායුගෝලයට නැවත ඇතුළු වෙද්දී යානයේ සෙල්සියස් අංශක 2700ක් පමණ දැඩි උෂ්ණත්වයකට රත් වෙනවා. මේ අධික උෂ්ණත්වයක් බව දැන් ඔබට පැහැදිලි ඇති. මේ සාර්ථක වුණොත් ඊළඟට එන ආර්ටිමිස් 3 මෙහෙයුමෙන් මිනිසුන් නැවතත් හඳට යවන්න මෙම හඳ මත ඇවිදින්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් අවසානයේදී මෙම ගගනගාමීන් රැගත් ඔරායන් යානය අධික උෂ්ණත්වයකින් යුතුව නැවතත් පෘථිවි වායුගෝලයට ඇතුළු වී මීළඟ මහා මෙහෙයුම වන ආර්ටිමිස් 3 සඳහා පාරක් කපනවා. ඉතින් මේ ගැන ඔයාලා හිතන්නේ මොනවද? මිනිසුන් ළඟදීම නැවතත් හඳ මත පා තබයිද? මිනිසුන්ගේ ඊළඟ නවාතැන හඳ වෙයිද? ඔයාලගේ අදහස පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්නත් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට ජය.